කැනඩා විසිට් වීසා එක කියන්නේ ඩොකියුමන්ට් සබ්මිට් කරන එක විතරක් නෙමෙයි. ඔයා ජෙනියුයින් විසිටර් කෙනෙක් කියලා විශ්වාසයක් ගොඩනගන එකයි වැදගත්. ඔයාගේ බැංක් account එකේ සල්ලි තිබුණත් කැනඩා විසිටර් වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඇප්ලයි කරන්න කලින් මේ වැරදි තුන මතක තියාගන්න. අන්තිම එක තමයි ගොඩක්ම වැදගත්ම වැරද්ද. නම්බර් 1. විසිට් එකේ පර්පස් එක සහ ආපහු එන ප්ලෑන් එක පැහැදිලි නැති එක. කැනඩා යන්න ඕන කියන එක විතරක් ප්‍රමාණවත් නැහැ. ඔයා යන්නේ ඇයි? කොහෙද යන්නේ? කොච්චර කාලයක් ඉන්නවද? ඒ වගේම ඔයා ආපහු ශ්‍රී ලංකාවට ඉන්නේ කොහොමද? ඇයි ආපහු එන්න ඕන කියන එකක් පැහැදිලිව පෙන්වන්න ඕන. නම්බර් 2. ලංකාවට තියෙන ස්ට්‍රෝං ටයිස් හොඳින් පෙන්වන්නේ නැති එක. ඔයාගේ ජොබ් එක, බිස්නස් එක, ෆැමිලි රෙස්පොන්සිබිලිටීස් සහ ලංකාවේ තියෙන බැඳීම් වීසා ඔෆිසර්ට ඔයා ජෙනියුන් විසිටර් කෙනෙක් කියලා තීරුම් ගන්න උදව් කරනවා. නම්බර් 3. අන්තිම එක. මේක තමයි most important. ඩොකියුමන්ට්ස් වල තියෙන ඉන්ෆෝමේෂන් එක එකිනෙකට මැච් නොවෙන එක. ගොඩක් අය හිතන්නේ ඩොකියුමන්ට්ස් ගොඩක් දුන්නම ඇති කියලා. නමුත් ඇප්ලිකේෂන් එක, බැංක් ඩීටේල්ස්, ට්‍රැවල් ප්ලෑන්, සපෝටින් ඩොකියුමන්ට්ස් මේ හැමදේම එකම ස්ටෝරි එකක් කියන්න ඕන. පොඩි මිස්මැච් එකක් වුණත් වීසා ඔෆිසර්ට ඩවුට් එකක් ඇති වෙන්න පුළුවන්. නිවැරදි ගයිඩන්ස් එකක් සඳහා ද VIP වීසා සමග සම්බන්ධ වෙන්න.